පූල දෙක තුල ඉන්නේ Python video series එක හතරවෙනි වීඩියෝ එකත් එක්ක. අදත් කතා කරන්නේ මොනවද මේ Python operators කියන්නේ කියලා. හරි අපි යමු වීඩියෝ එකට. Python operators ගත්තාම ඔයාලට ප්‍රධාන වශයෙන් operators වර්ග හතරක් කියන්න පුළුවන්. පළවෙනි එක තමයි arithmetic operators, ඊට පස්සේ assignment operators, comparison operators, logical operators. arithmetic operators වල කරන්නේ එකතු කිරීම අඩු කිරීම ඒ වගේ ඒවා. ඊට පස්සේ assignment operators වල මොකකට හරි ඒවා සමාන කරන එක. ඒ වගේ එකක් ඔයාලට කරන්න පුළුවන් assignment operators වලින්. ඊට පස්සේ comparison operators වලින් කරන්නේ මොකකට හරි මොකක් හරි සමානද බලනවා නැත්නම් අසමානද විශාලද කුඩාද ඒ වගේ බලන්නේ comparison operators වලින්. ඊට පස්සේ logical operators වලින් කරන්නේ and not භාවිතා කරන එක. හරි arithmetic operators ගත්තාම ඔයාලට ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේ ටික. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, ඒ වගේම mod කියන එක, මේ තියෙන්නේ බලය ගන්න එක, මේ තියෙන්නේ පූර්ණ බෙදීම කියන එක. හරි එකතු කිරීම අපි සාමාන්‍ය විදිහට මේ විදිහට කරන්න පුළුවන්. එකතු කරන එක සාමාන්‍ය එකම තමයි. ඊට පස්සේ අඩු කිරීම, මේ තියෙන ගුණ කිරීම, මේ තියෙන බෙදීම, මේ තියෙන්නේ mod කියන එක. mod කියන එක කරන්නේ ඔයා මොකක් හරි බෙදුවට පස්සේ ඒකේ ත්‍රිකෝණ සංඛ්‍යාව ගන්න පුළුවන් මේ mod කියන එක භාවිත කරලා. මම ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. අපි මේ 5 කියන සංඛ්‍යාව දෙකින් බෙදුවාම ඔයාලට දෙකේ දෙකක් තියෙනවා. ඒවල දෙක හතරයි. ඉතුරු එකක් කියලා එනවා. ඔයාලට මේ එක ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ 5 කියන එක දෙකෙන් මොඩ් කරන්න. මොඩ් කියන එකෙන් කරන්නේ 5 කියන එක දෙකෙන් මොඩ් කරාම ඔයාලට මෙතන ඉතිරි සංඛ්‍යාව ගන්න පුළුවන් මොඩ් කියන එක භාවිත කරලා. හරි ඊට පස්සේ මේ තියෙන්නේ බලය ගන්න එක. ඔයාලට මෙතන 5 දෙවෙනි බලය වගේ ගන්න ඕන නම් ඔයා මේක ලියන්න ඕන මේ විදිහට. හරි ඊට පස්සේ මේ තියෙන්නේ පූර්ණ බෙදීම. කියනවා මොකක් හරි බෙදුවට පස්සේ දශම නැතුව පූර්ණ සංඛ්‍යාව විතරක් ගන්න ඕන නම් ඔයා පාවිච්චි කරන්න ඕන මේක. දැන් මෙතන 5 දෙකෙන් බෙදුවාම ඔයාලට ඉතිරි ගන්න නැතුව බෙදුනට පස්සේ එන සංඛ්‍යාව විතරක්. ඒ කියන්නේ දෙක විතරක් ගන්න ඕන නම් ඔයා ගන්න ඕන මේක. එතකොට ඔයා මෙතන මේ විදිහට ගත්තොත් ඔයා උත්තරේ එන්නේ 2යි කියලා. හරි අපි දැන් ගන්නේ assignment operators ගැන. assignment operators භාවිත කරන්නේ ඔයා මොකක් හරි සමාන කරද්දී. දැන් මෙතන නිකම්ම සමානයි කියලා දැම්මොත් මෙතන c සමානයි 5යි කියලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන ධන සමානයි කියලා දාලා තිබ්බොත් ඒ කියන්නේ c ධන සමානයි 5 කියන්නේ c සමානයි c ධන 5 කියන එකම තමයි. මේක කෙටි කරලා මේ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඍණ සමානයි 5 කියලා තිබ්බොත් c ඍණ සමානයි 5 කියලා තිබ්බොත් ඔයාලට c සමානයි c ඍණ 5 කියලා දාන්න පුළුවන්. මෙතන ගුණ කිරීම සමානයි කියන්නේ c සමානයි c ගුණ කිරීම 5 කියන එක. ඔයාලට මේක මේ විදිහට කෙටි කරලා ලියන්න පුළුවන්. හරි අපි දැන් ගන්නේ comparison operators ගැන. ඔයාලට මොකක් හරි සංසන්දනය කරන්න වුණාම ඔයා භාවිත කරන්නේ මේ comparison operators කියන එක. මෙතන මුලින්ම තියෙන්නේ සමාන ඒවා දෙකක්. ඒ කියන්නේ ඔයා මොකක් හරි සමානද කියලා බලද්දී ඔයා කරන්නේ ඒ සමාන ඒවා දෙකක් දාලා b. ඒකෙන් කියන්නේ ඒ සමානද b කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ ඔයා මොකක් හරි අසමානද කියලා බලනවා නම් ඒ මෙතන හරිසාදී ලකුණු ඊට පස්සේ සමානයි කියලා දාලා තමයි b කියලා දාන්නේ. මෙතනින් කියවෙන්නේ ඒ අසමානද b කියන එක. මෙතනින් බලන්නේ a විශාලයි bද, a කුඩායි bද, a විශාල හෝ සමානයි bද කියලා මෙතනින් බලනවා. මේකෙන් කරන්නේ a කුඩා හෝ සමානයි bද කියලා. ඔයාලට comparison operators මේ විදිහට ඔයාලට භාවිත කරන්න පුළුවන්. හරි අපි දැන් ගන්නේ Python logical operators ගැන. ඔයාලට Python වලදී ප්‍රධාන වශයෙන් භාවිත වෙන්නේ and not කියන තුන. හරි අපි දැන් බලමු ඒ තුන කොහොමද භාවිත වෙන්නේ කියලා. හරි and තියෙනවා මෙතන. and තියෙනවා මෙතන තියෙනවා a කුඩායි 5 and b කුඩායි 10. මෙතන and තියෙන හින්දා and කියන්නේ සහ කිව්වහම මේ තියෙන ප්‍රකාශන දෙකම සත්‍ය වෙන්න ඕන. ඒ කියන්නේ a 5ට වඩා කුඩා වෙන්නත් ඕනේ b 10ට වඩා කුඩා වෙන්නත් ඕනේ. මේ දෙකම සත්‍ය වුණොත් විතරයි ඔයාලට මේකම output එකක් ගන්න පුළුවන්. a 5ට වඩා විශාල වුණොත් නැත්නම් b 10ට වඩා විශාල වුණොත් ඒ කියන්නේ එක්ක මේක අසත්‍ය වෙලා නැත්නම් මේක අසත්‍ය වුණොත් මේකෙන් output එකක් ඔයාලට ගන්න බෑ. නැත්නම් දෙකම අසත්‍ය වුණත් ඔයාලට මේකෙන් output එකක් ගන්න බෑ. මේකත් අතර ගිහිල්ලා මේකත් අතර ගියොත් තමයි end එකෙන් ඔයාලට output එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගේ තියෙන්නේ මේ දෙකෙන් එකක් තමයි හරියන්න ඕනේ. ඒ කියන්නේ a 5ට වඩා කුඩා වුණොත් හරි b 10ට වඩා කුඩා වුණොත් හරි. මෙතන o කියන්නේ හෝ කියන හින්දා
වාට මේ දෙකින් එකක් කරගිය වාට අවුට්පුට් එක ගන්න පුළුවන්. නොට් එකේ වෙන්නේ මේක දැන් ඇන්ඩ් එක ට්‍රූ නම් මෙතන නොට් එකෙන් ඒකේ අනිත් පැත්ත දෙන්නේ. ඒ කියන්නේ වාට ඒක ෆෝල්ස් එකක් තමයි අවුට්පුට් එකක් එන්නේ. පිළිගන්න ගන්න A 5ට වඩා කුඩායි B 10ට වඩා කුඩායි. මේකත් ට්‍රූ මේකත් ට්‍රූ. එතකොට ඇන්ඩ් ඉන්න දෙකම ට්‍රූ. ඊමාට මෙතන නොට් එකක් තියෙන හින්දා වාට අවුට්පුට් එක එන්නේ ෆෝල්ස් කියලා. හරි අද අපි කතා කරේ Python operators ගැන. අපි අනිත් වීඩියෝ එකෙන් හම්බෙමු.